ශිල්ම් හැමෝටම මොකරට වැඩසටහන් වෙත සදරයෙන් පිළිගැනීමි. මෙම රුභිෂ්‍යපුර සෙම සතියකම පුරුෂව මිසෑනික සම්බන්ධතාවය දෙස බලන විට ඊසරේල් දේශයේ සිදුවන්නේ කුමක්දේ බැලීම වැදගත් වේ. මේ සතිය පුරුෂට බහැරිහ අප ඊතා වැදගත් පාදයක් කියවනවා. ලෝ කතාව වසේ පහය දිහේහයි දිවීන් වහන්සේ ඊසරේල්වරුන්ට ඔබ පනාවනු අසර විශුද්ධ කළ යුත්තයි පැවසන විට ඒ ඔබට ඩේරර වසරෙක්. ඩේරේ යන කුමක්ද? අබරුව භාෂාවෙන් ඩේර යන පක්ෂන්ගේ නම් වලින් එක්. කරලපිට ඩේර කියලා කියනවා. දෙන් අද ඔබ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටීම. මන්ද විශේෂයෙන් ඊශ්වරයාලේ දින සිදුවීමින් පවතිනද සැලකිල්ලට ගැනීමෙන් මෙට ඔබට ඉතා වැදගත් දෙයක් හෙළි කිරීමට අවශ්‍යයි. ඩේර යන්නේ තේරුම් නිදහසයි. 50 වෙන වර්ෂයේ හැමුෂම පැමිණෙන්නේ මිෂාම යන වචනයෙන්. අකුරු පෙළොවට 50 මාසෙස් යන එකම වචනයයි. තෙරහිව අපට මෙහිදී කතා කරේ. හසටටයි රහසට අනුව ඩේරව දොල්ට ෆ්‍රයිෂ ඩේර යන වචනයෙන් දැක්වින් ඩීවිඩ් වෙංගල රවියන් අර්ථය බව පැහැදිලි කර ඇති. ඒක ඩොල්ට ෆ්‍රයිෂයන් අකුරු වෙලා කොටේදීම. දේවිඩු රැංගල රවය හම තෙරම් මොකක්ද? එහි තෙරිම් නම් ඩිවට සමන්වන් ඩිවට රාජ එදමගේ පිටුවහල එනම් සේවන් ගල්ට එක් ජය ගැනීමට අපට උපකාර කිරීමට පැමිණෙන බවයි. ඒ මාසේ සඳහා ඉංගියක් වන අතර ඒ සිතගන්න සොලේ මන්ද. අබරුව භාෂාවෙන් ඩේර යන වචනය කරල්ලක් බවත් එය ටිස්පිරි යන වචනය බවත් අකුරු පෙල්ලි දුම්මුහොත් ඔබට ලැබෙන්නේ පර්ටස් ඉනම් කඩන්න යන වචනය බවත් යන කරණය ඔබට පෙන්වා දුන්න. මුසෙස් වහන්සේගේ නම් පර්ටස්ටී ඉතින් අපි මෙහි ඉතා වැදගත් දෙයක් දැකීම. ඔහුගේ නිවසට සහ ඔහුගේ පවුලට ආපසු යාමට අපි සෑම කෙනෙකුම ටෙරහුවට අනුව කැඳවනු ලැබී. ටර් අපිට මහා වැදගත් දෙයක් පැවසිය. ගතිකව සඳහන් වන පෙරදි කබයගේ දවස අපේ ඉදිරියට පැමිණීමෙන් තිබේ. දියුතගේ පුතුම අසයිස ඉක්මනි නැවත පැමිණීමට නියමිතය. අපි කළ යුත්තේ කුමක්ද? අපි අද ඩේර පරිකාශ කළ යුතුයි. ඊශ්වරයාලේ දින සිදුවන්නේ කුමක්දේ ඔබ තේරුම් ගන්න සාතික වන්නේ ඊශ්වරයාලේ ගොස් තීරෙන් ලබන්නේ වේගයෙන් සායමිනිය වේගයෙන් නිදහස් වෙමින් සිටි. දිවීන් වහන්සේ සමග හවුල්කරුවන් ලෙස මෙය කරන්න අපේ. අද අපි සෙමට ඇති කැඳරීම් කුමක්ද? අපගේ මුළුවත් ආපසු යමයි. තෙරහිව මහ ඔබ නිවසට ආපසු යන්නේ යනුවෙන් පවසන විට තෙරහිව යෝජනා කරන්නේ මාසයිස ලෙස හඳුන්වන මහ කරලගේ එනම් ඩේරාගේ දවසට පෙර අපි සෑම කෙනෙකුම නැවත අපගේ ඇදහිල්ල මලය වෙත ආපසු ය යුතුයි. අද අපගේ ඇදහිල්ල මිලියන්වත් ආපසු යන්න. ඔබ ස්වාමීන් වහන්සේගේ පැමිණීම පහවන දිනේ සඳහා සූදානම් වන්නේ ලෙස. අපි ශාවට මෙම්බලි සඳහා සූදානම් වන අතරතුර උන්වහන්සේ ඉක්මනින් පමුණුවේ.